බිම්බිසාර රජ සමයේ රජගහ නුවර එක්තරා රහසක් දළුලා වෙඩුණා. රජුගේ බාලපුත් අභය කුමරු නගරයේ ප්‍රධාන අභිසාරිකාව වූ සාලවතී හා පෙමින් බැඳුණා. අවසානයේදී ඇගේ කුසේ දරුවෙකු පිළිසිඳගත්තා. නමුත් තම කීර්ති නාමය රැකගනුවස් ඇය ඒ සත්‍ය වසන් කළා. දරුවා උපන් රාත්‍රියේම ඇය ගත්තේ ඉතා කුරිරු තීරණයක්. කිරිකැටි බිලිඳා කසල ගොඩකට විසිකරන්නට ඇය අණ කළා. නමුත් දෛවය වෙනස් මගක් ගත්තා. පසුදා උදෑසන අභය කුමරු දුටුවා කසල ගොඩක් වටා අසාමාන්‍ය ලෙස හැසිරෙන කපුටන් රංචුවක්. ඊටන සිටියේ තවමත් හුස්ම ගන්නා බිලිඳෙක්. දරුවා ජීවත් වෙනවාද? ඔහු විමසුවා. ඒ නිසාම ඔහුට ජීවක යන නම ලැබුණා. කුමරු ඔහුම තමන්ගේම පුතෙකු ලෙස හදාගත්ත නිසා ඔහු කෝමාර භච්ච වුණා. කසල ගොඩකින් මතුවී රජමැදුරට පියමැන්න ඔහු පසුදිනක ගෞතම බුදුරදුන්ට පවා ප්‍රතිකාර කළ මහා වෛද්‍යවරයා බවට පත් වුණා. පරපුරක ජීවක අජන්ත සෙනවිරත්න ලියූ ජීවක කෝමාර භච්චගේ ජීවිත කතාව.